අපි කුරුඳු ගැන කතා කරනවා. ලංකා ප්‍රසිද්ධත් කුරුඳු හින්දා. කුරුඳු වටිනා භෝගයක් පිටරටින් සුද්ධව ආවේ කුරුඳු ගෙනියන්න. ඒ හින්දා ඇදුවේ කොළඹ කිට්ටුව. කුරුඳු වත්තේ හිටියේ සල්ලිකාරයෝ. මොකද අපි දන්නවා කුරුඳු වත්ත කියන ගයට එක වත්තක්. අද රවුමක් වුණාට කුරුඳු වත්ත. ඒක කුරුඳු දැන් ලංකාවේ වවනවා හැම තැනම. තේ වතුර තේ ගලවත් වවනවා. මොකද හරි අවුරුදු දෙපාරක් කපලා සල්ලි හොයන්න පුළුවන් ගහක්. ඊට පස්සේ කුරුඳු වර්ගත් ගොඩක් තියෙනවා. හැබැයි ඔය ASCII තුම්පත් කුරුඳු කියන එකක් ආයුර්වේදයේ තියෙනවා. තුම්පත් කුරුඳු. එහෙම කුරුඳු එකක් කවදාකවත් මට හම්බෙලා නැහැ. පස්සේ මම මේක දිගටම හදාරන්න ගන්නවා. මම තාමත් ආදරය කරනවා, ගරු කරනවා, වඳින්න හිතෙන් වඳිනවා කිරියල් ඥාන විමල හඳුනන්න. උන්වහන්සේගේ පොතේ ලියලා තිබුණා තුම්පත් කුරුඳු කියන්නේ තුම්පත් කුරු දෙහි. තුම්පත් කුරු දෙහි. මොකද දෙහි කුලේ ගත්තාම ඒවා සිට්‍රූස පවුලට යයිති වෙන්නේ. ඒවා පැංගිරි කුලේ. අපේ කුලයක් තියෙනවා ශ්‍රී ලංකාවේ අපේ සිංහල නම් පැංගිරි කුලය. ඒ වගේ එක. තාල වර්ගය එහෙම තියෙනවා. අපි ඒව දැන් අමතක කරලා. මේ ලීනස් ඕක ලියන්න කලින් ශාක වර්ධනය කරන්න කලින් අපේ ශාක වර්ධනය වෙලා තිබුණා. අපිට ජම්බීර කුලයක් තියෙනවා. ඔය ජම් මේ ඒවා. ඊට පස්සේ ඒවට කියන්නේ තව එතන මදුක කුලයක් තිබුණා මී. ලාවුලු එහෙම මදුක කුලයට අයිති. ඒ ඔක්කොම මතක කරලා අපි දැන් මේ යනවා සිට්‍රූසා කියලා යනවා. එතකොට මේ ජම්බීර කුලයට අයිති එකක් කියන තමයි මේක අත්‍යන්ත විස්තර ගන්න තියෙන්නේ අපේ වචන වලින් ගත්තොත්. එතකොට මේකේ විශේෂත්වය තමයි පත්‍ර තුනක් තියෙනවා. මේ පත්‍ර තුනක්. තුම්පත්. එතකොට දිවුල් ගහ තුම්පත්. දිවුල් ගහ පුළුවන් අපිට මේ බද්ධ කරන්න. කොහොමද? දොළන් ගස් වලට දෙහි ගස් වලට මේක බද්ධ කරන්න පුළුවන්. වේලේ කලාපේ පිය කරන දිවුල් ගහ අපිට පුළුවන් තෙත් කලාපේ දොළන් හැදෙනවා. තෙත් කලාපේ දොළන් ගහකට බද්ධ කරන්න. ප්‍රශ්නයක් ආවා. දොළන් ගහ ලොකු වෙනවට වැඩි වේගෙන් දිවුල් ගහ ලොකු වෙනවා. ඉඳ වැටෙන්න බලනවා. ඒ හින්දා විතරයි ප්‍රශ්නයක් ආවේ නැත්නම් මේක අපිට එතන දිරන් තිබුණා. ඒකට මේකත් මේ තුම්පත් තියෙනවා. හැබැයි මේකේ ගෙඩි හැදෙන්නේ දෙහි වාගේ. පුංචි දෙහි වාගේ. මේක පළතුරක්. හත් පාට දෙනවා. හරි පළතුරක්. මේකෙන් මට මේක දුන්නේ කෙනා ගෙදර එයා ඒකේ හදනවා මේ වයින් හදනවා. ඊට පස්සේ මේක තුම්පත් කුරු දෙහි. තුම්පත් කුරු දෙහි. ඔප්පු ගන්න පුළුවන් රාගයක් අතන් තියෙනවා මේ දිවුල් ගහ මල් පත්තිය හදලා දිවුල් ගස් පේ දොළන් ගසුත් තියෙනවා. ඒ ඔක්කොම ගත්තම හරි මට ලබන අවුරුද්දේ මම මේකේ ගෙඩි පෙන්නන්නම්. මේක මම හදලා තියෙන්නේ ඇත්තටම මගේ මල් වත්තේ මම හදනවා චෙරි වර්ග. ඒ චෙරි වර්ග හදන එක තමයි හදලා තියෙන්නේ. අර තියෙනවා මේ බ්ලූබෙරි, එහා පැත්තෙන් තියෙනවා මිරකල් බෙරි. මිරකල් බෙරි ගෙඩියක් ආපුවම මට මේක දෙන්නේ කුසිකර්ම දෙපාර්තමේන්තුවේ මගේ යාළුවෝ සුමන තේරි මහත්තයා ඉන්නවනේ මහත්තයා එකක් දෙන්නේ. මේ එතකොට මේක ගෙඩියක් කෑවහම සීනි කන්න පුළුවන්, ලුණු කන්න පුළුවන් සීනි වගේ. කොහොම පුතු එහෙම ඔක්කොම කන්න පුළුවන් පැණි රහයි. මේක රසය වෙනස් කරනවා. ඒකටයි මේක හදලා තියෙන්නේ. තවානේ මම දාලා තියෙනවා බෙරි වර්ග. ඒවත් දැන් මම හදලා මේ තියෙන්නේ. මේ ලස්සන බෙරි වර්ග තමයි මම හදන්නේ. ඔය ඔක්කොම මට මෙතන බෙරි ලෝකයක් හදනවා. මේ පුංචි ළමයින්ට ගස්වල තියෙන මහා ආශ්චර්ය පෙන්වන්න. මේක ගෙඩි හැදුන ගමන් මේ පැලේ අරයනවා කවුරු හරි. ඊට පස්සේ ඔය වගේ බෙරි ගස් ටික අස්සේ මම මේක හදලා තියෙනවා. ඉගෙන ගන්න ළමයින්ට මෙතන කවදා වෙලා විතර මොකද පුහුණු මධ්‍යස්ථාන. සීල සබදාහම් පුහුණු මධ්‍යස්ථානය. එමයම මේක ලියාපදිංචි කරලා තියෙන්නේ. එතකොට බලන්න පුළුවන් කට්ටියට. ආපුවම